එන කල්පනාවක්. අපා ඉන්ටර්විව් එකක් තියෙනවලු ගියාම. ඒ කියන්නේ ඌ මචං කරලා තියෙන කුපාඩිකම් වලට රෑන්ක් කරනවලු. හරිද? ඒක ගියා සාමාන්‍යයෙන් මචං උඩ ගියාම ඇහුවලු දැන් රයිට්. ගෑනු කීයක් එක්ක නිදාගෙන තියෙනවද? ඔය තෝර බලනවලු මචං. අපායි බලන්න තියෙනවා ඩේටාබේස් එකේ. ඩේටාබේස් එකේ බලුවාම එක ගෑණියයි. එක ගෑණිනේ. ඌට දෙනවලු මචං බෙන්ස් එකක්. අපායි ගමන් බිමයි යන්නේ. අම්මටඩු. ඕකේ. ඒක උඹට බෙන්ස් එකක් ගන්නේ. අපායි ගමන් බිම යන බෙන්ස් එකක්. එතකොට අවේකෙක් ඉන්නවලු ඊගාව කාගේ තමුසේ ඌගේ ඩේටාබේස් එක චෙක් කරාම ඌ ගෑනු දෙන්නෙක් එක්ක ඉඳලා තියෙනවා. හරි බැඳපු ගෑණි තව එකක. ඌට මරුටියක්ලු මචං. තව එකෙක් කවුරු ගා වට්ට වටේ පැලිටෝපු එක. ඌට මචං බැලුවා ඌ බැලුවා අම්මට ඌට ගෑනු 12යි 13යි නෑ හොඳ කෙලි කාරේ. ඌට මචං ෆුට් සයිකල් යන්නු. එහෙමලු යන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ දෙන එක ගන්න එපා අපායනේ. මූ දවසක් අර ෆුට් සයිකලේ පැද යන එක යනකොට අර බෙන්ස් එක හම්බෙච්ච එක පාරයිනේ අඩාඩ ඉන්නවලු. අර ෆුට් සයිකලේ නවත්තලා අරුගෙන් ඇහුවලු මොකද බං ඔබ බෙන්ස් එකකුත් හම්බෙලා අඩන්නේ කියලා. නෑ බං මේ අපේ ගෑණි ගියා කොල්ල මෙතනින් ෆුට් සයිකලේ